අතිපූජනීය ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි. ඒ වගේම මේ ස්ථානයට පැමිණි වැඩිහිටි පරම්පරාවෙන් වගේම ආඩම්බරයි ජෙන්සී පරම්පරාවෙන් ඔබ අඳුන ගන්න ආකාරයට ඔබව මා ඔබව ආමන්ත්‍රණය කරන්නම්. ජෙන්සී පරම්පරාවෙන් අවසරයි. දේශ ප්‍රේමය කියන්නේ මොකක්ද කියලා බලන්න ඕන නම් මම ඔබට කියනවා පොඩි මිනුම් දණ්ඩක් අපි ගේමු. මෙතන ඉන්න හැම කෙනෙක්ම පොඩ්ඩක් මානසිකාර කරගන්න. හෙට උදේට යුරෝපයට නොමිලේ වීසා දෙනවා කිව්වොත් කී දෙනෙක් යන්න ලෑස්තිද? පපුවට ගහගන්න, රටට ආදරෙයි කියන, මේක මගේ පොළව කියන, මේක මම අත්තරින්නේ නැහැ කියන, මේක මගේ රට කියන, මේක මගේ භාෂාව කියන, මේක මම උපන් බිම කියන, මේක මම මැරෙන බිම කියන. ඔබ තමුන්වන්සේලාගේ මම අහනවා. හෙට උදේට යුරෝපයට වීසා නිකන් දෙනවා කිව්වොත් කී දෙනෙක් යනවද? ඒ වගේම ඔබ අඳුනගෙන ඉන්න ආකාරයට දිනුවයි කියන රටකට ඔබ අඳුනගෙන ඉන්න ආකාරයට නිකන් වීසා දෙනවා කිව්වොත් කී දෙනෙක් යනවද? අන්න දේශප්‍රේමයේ ඉර. ඒ වගේම මම ඔබෙන් දැන් අහනවා පාකිස්තානයට, බංගලාදේශයට, නැත්නම් අපි ඔය කතා කරන මුස්ලිම් අන්තවාදයේ තියෙන රටකට ඔබට යම්කිසි ඩොලර් ප්‍රමාණයක් එක්ක, ගෙයක් ඉඩමක් එක්ක, රැකියාවක් එක්ක වීසා දෙනවා කිව්වොත් ඔබ යනවද? ඔබ යන්නේ නැත්තේ ඇයි? අන්න ඔබට අඳුර ගන්න පුළුවන් අන්තවාදයේ බරපතලකම. ඒ නිසා අපි ඔබට කියනවා දේශප්‍රේමයේ ඉර එන්න ඕනේ ඔබේ හදවතින්. ඒක මූණු පොත ඇතුලේ, ඒක ඔබේ සමාජ මාධ්‍ය ගිණුම ඇතුලේ, එහෙම නැත්නම් ඔබ ලියන පොත ඇතුලේ, ඔබ කතා කරන වචන ඇතුලේ විතරක් නෙමෙයි ක්‍රියාවෙන් ඒක ඔප්පු කරන්න පුළුවන් වෙන්න ඕනේ. කවුරු හරි කියනවා නම් මුස්ලිම් අන්තවාදී අනතුරක් මේ රටේ නැහැ කියලා අපි කියනවා එහෙම එකක් තියෙනවා. ඒ වගේම කවුරු හරි කියනවා නම් මේක සර්වාගමික රටක්, මේක බහුසංස්කෘතික රටක්, මේක නැත්නම් මේක අපි හැමෝටම අයිති එකක්, මේක ඇතුලේ අපේ කෑල්ලක් තියෙන්න ඕනේ, ඔබේ කෑල්ලක් තියෙන්න ඕනේ, මගේ කෑල්ලක් තියෙන්න ඕනේ කියලා අපි කියනවා නෑ ඒක එහෙම නෙමෙයි. මේක සිංහල බෞද්ධ රටක්. වසර 2500ක් තිස්සේ බුදුදහමෙන් පෝෂණය වෙච්ච බෞද්ධ සංස්කෘතියේ උරුමය වැළඳගත්ත, ඒ වෙනුවෙන් පුද පූජා කරලා දිවි හිමියෙන් කැප වෙනවා කියලා දිවුරුන් දීපු ජාතියක් අපි. එහෙමනම් ඒ බෞද්ධ සංස්කෘතිය ඇතුලේ තමයි මුසල්මානුව අද වෙනකන් රැකුනේ. ඒ බෞද්ධ සංස්කෘතිය ඇතුලේ තමයි හින්දුව අද වෙනකන් රැකුනේ. ඒ බෞද්ධ සංස්කෘතිය ඇතුලේ තමයි ඉදිරියටත් ඒ හින්දුවත් ඒ මුසල්මානුවත් රැකෙන්නේ.